අනේ මටත් නටන්න පුළුවන් වුණා නම්. අනේ මටත් සින්දු කියන්න පුළුවන් වුණා නම්. ඉතින් කොහොමද එහෙම ඉංග්‍රීසි වලින් කියන්නේ? අපි අද ඉගෙන ගන්න යන්නේ අලුත් ඉංග්‍රීසි සෙන්ටෙන්ස් පැටර්න් එක. හරි, අපි දැන් එහෙනම් මේක උදාහරණයකින්ම පැහැදිලි කරගමු. අනේ මටත් නටන්න පුළුවන් වුණා නම්. I wish I could dance. එතකොට ඇත්තටම මෙතනදී ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක් ගැන නෙවෙයි අපි කතා කරන්නේ. අනේ එහෙම වුණා නම් හොඳයි කියන අදහසින් තමයි අපි කතා කරන්නේ. එතකොට ඒක ඇත්තටම වෙච්ච දෙයක් නෙවෙයි. ඉතින් අන්නේ අවස්ථාවේදී අපි අනේ මටත් පුළුවන් වුණා නම් කියන අර්ථය එන්න පාවිච්චි කරන්නේ I wish I could. I wish I could එකෙන් පස්සේ base verb එක තමයි අපිට දාන්න තියෙන්නේ. එතකොට මෙතනදී නම් I wish I could dance. අපි දැන් තව එක්සැම්පල් එකක් බලමු. අනේ මටත් ඔයාලට උදව් කරන්න පුළුවන් වුණා නම්. I wish I could help you. I wish I could help you. අනේ අයට ඇවිදින්න පුළුවන් වුණා නම්. I wish she could walk. එතකොට මෙතන අපි කලින් වගේ අනේ මටත් ඇවිදින්න පුළුවන් වුණා නම් කියන එක නෙවෙයි. අනේ ඇයට ඇවිදින්න පුළුවන් වුණා නම් කියලා මම හිතන නිසා අපි මෙතන දාන්නේ I wish she could walk. ඉතින් අපි අද ඉගෙන ගත්තේ I wish I could කියන sentence pattern එක. ඉතින් බලන්නකො මෙන්න මේ වාක්‍ය තුන ඔයාලට ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන්ද කියලා. ඔයාලගේ answers comment section එකේ type කරන්න. අපි ඊළඟ දවසෙත් හම්බෙමු මේ වගේ අලුත් sentence pattern එකකින්. ඉතින් මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් කියලා හිතනවා නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.